අයිබෝවන් ඉතින් අද ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන වීඩියෝවක් අරගෙන ආවා. එහෙමනම් බලමු ඒ වීඩියෝව මොකක්ද කියලා. ඇඟ කොච්චර කෙට්ටු වුණත් බඩ විතරක් ගෙඩියක් වගේ ඉස්සරහට නෙරලා ඇවිද්ද. ලස්සනට ගවුමක් අඳින්න, ෂර්ට් එකක් කලිසමට යට කරලා අඳින්න බැරි තරමට බඩ පේනව නේද? රැකියාවේ වැඩත් එක්ක දවස පුරාම පුටුවකට වෙලා ඉන්නකොටයි ව්‍යායාම කරන්න වෙලාවක් නැති වෙනකොටයි බඩට තෙල් එකතු වෙන එක හරි සාමාන්‍ය දෙයක් නේ. හැබැයි මේක ලස්සනට විතරක් නෙවෙයි සෞඛ්‍යයටත් බොහොම තර්ජනයක්. මොකද බඩේ තෙල් කියන්නේ නරක කොලෙස්ටරෝල් වල ප්‍රධානම නිධානයයි. ජිම් යන්න, දාඩිය දාගෙන එක්සර්සයිස් කරන්න වෙලාවක් නැති අයට අපේ කුස්සියේ තියෙන ගොරක සහ සුදුලූණු පාවිච්චි කරලා ඇඟ ඇතුලෙන් මේ හිර වෙලා තියෙන තෙල් කුට්ටිය දිය කරලා හරින සුපිරිම වෙද රහසක් අද අපි කතා කරමු. දන්නවද ඇයි මේක මැජික් එකක් වගේ බඩේ තෙල් දිය කරන්නේයි කියලා? ගොරකවල බලය ලෝකෙ පුරාම බර අඩු කරන මිල අධික බෙහෙත් හදන්න ගන්න ප්‍රධානතම දේ තමයි අපේ ගොරකා. ගොරකවල තියෙන හයිඩ්‍රොක්සිටික් අම්ලය අපේ ඇඟේ අලුතින්ම තෙල් හදන එක සම්පූර්ණයෙන්ම නවත්තලා දැනටමත් බඩේ බැඳිලා තියෙන ඝනකම් තෙල් තට්ටු ටික ශක්තිය බවට පත් කරලා දහනය කරනවා. ඒ වගේම මේකෙන් කෑම රුචියත් පාලනය කරනවා. සුදුලූණු වල තියෙන බලය. සුදුලූණු වල තියෙන ඇලිසින් කියන ප්‍රබල සංයෝගය නහර අස්සේ බැඳිලා තියෙන නරක තෙල් සම්පූර්ණයෙන්ම දිය කරලා හරින්න සමත් වෙනවා. මේ දෙක එකතු වුණාම බඩේ තෙල් වලට බේරලා ඉන්න කිසිම chance එකක් නැහැ. බඩේ තෙල් දිය කරන ගොරක සුදුලූණු පානය සාදා ගන්න ආකාරය බලමු. අපිට අවශ්‍ය වෙන දේවල් තමයි හොඳින් සෝදාගත්ත කළු ගොරක කෑලි 2ක්, පිරිසිදු සුදුලූණු බික් 2ක්, වතුර කෝප්ප 1/4ක්. සාදා ගන්නා සහ භාවිතා කරන ක්‍රමය කියන්නම්. සුදුලූණු වල රහස අනිවාර්යයි. මේක තමයි ගොඩක් අය දන්නේ නැති රහස. සුදුලූණු බික් 2 අරගෙන හොඳට තලන්න. තලලා විනාඩි 10ක් එළියෙන් තියන්න. අර තෙල් දිය කරන ඇලිසින් රසායනය හැදෙන්නේ සුදුලූණු තලලා වාතයට නිරාවරණය කළාමයි. දැන් අපිට තියෙන්නේ තඹ ගන්න. දැන් වාජනයකට වතුර කෝප්ප 1/4 දාලා ඒකට සෝදාගත්ත ගොරක කෑලි 2යි අර තලලා තියාගත්ත සුදුලූණු ටිකයි දාලා හොඳින් නටවන්න. මද ගින්නේ විනාඩි 10ක් පමණ වතුර කෝප්පේ එකක් වෙනකම් හිඳෙන්න අරින්න. දැන් තියෙන්නේ ඉතින් බොන්න තමයි. ලිපෙන් බාලා මද රස්නේ නිවුනාම උදේට හිස් බඩට මේ පානය තේ එකක් වගේ බොන්න. සීනි දාන්න එපා. ගොරකවල ඇඹුල් ගතියට බොන්න අමාරු නම් මී පැණි බින්දුවක් එකතු කරගන්න පුළුවන්. මාසයක් එක දිගට මේ පානය බොනකොට ඔබේ ඉනේ සයිස් එක අඟල් ගානකින් අඩු වෙලා බඩේ තිබුණු තද ගතිය සහ බර ගතිය කොහේ ගියාද කියලා හොයාගන්න බැරි වේවි. විශේෂ අවවාදය තමයි ගොරක සහ සුදුලූණු ඉතාමත් ප්‍රබල බැවින් ඔබට දරුණු ગેස්ට්‍රයිටිස් එහෙමත් නැත්නම් ආමාශයේ තුවාල තියෙනවා නම් හිස් බඩ පානය නොකර උදෑසන ආහාරයෙන් පසුව පානය කරන්න. ගර්භණී මව්වරුන් සහ
ලේ තුනී කරන බෙහෙත් බොන අය වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ව්‍යායාම කරන්න වෙලාවක් නැතුව බඩ ඇවිල්ලා කියලා නිතරම මානසිකව වැටිලා ඉන්න ඔබේ අම්මා තාත්තට සහ රැකියාව කරන යාළුවන්ට බලන්න මේ වටිනා දේශීය වෛද්‍ය රහස අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙමනම් අපි තවත් වැදගත් වීඩියෝකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.